හරි හරි අපි 1993 ගාන හදන්න යමු. 1993 ගාන 1993 ගාන හදමු. ඒ කියන්නේ වස්තු දෙකක සිදුවන ප්‍රත්‍යස්ත හා අප්‍රත්‍යස්ත ගැටුම් අතර වෙනස පහදා දෙන්න. දැන් ගැටුමක් ප්‍රත්‍යස්තයි කියන්නේ දැන් අපි දන්න ඕනම ගැටුමකට ගම්‍යතා සංස්කෘතික නියමයේ දාන්න පුළුවන්. ඕනෑම ගැටුමකට ගම්‍යතා සංස්කෘතික නියමයේ දාන්න පුළුවන්. හරි? ඕනෑම ගැටුමක් කියන්නේ අපි A level syllabus එකේ හදාගන්න භෞතික විද්‍යාව ගැටළු වලට අපිට සාමාන්‍යයෙන් ගැටුමකදී රේඛීය ගම්‍යතා සංස්කෘතිය තමයි දාන්නේ. මොකද ගැටුම ඇති වෙන්නේ ඉතා කුඩා කාලයක් තුළ අවේගී බලයක් ලෙස. ඒකට අපි මෙන්න මෙහෙම ලියුවා මතකද? M1 ස්කන්ධයක් තියෙන P1 ප්‍රවේගයක් තියෙන වස්තුවක් තව M2 ස්කන්ධයක් සහ V2 ප්‍රවේගයක් තියෙන වස්තුවක් එක්ක අපි U කියලා ගමු ආරම්භ ප්‍රවේගයක් හින්දා. මම නියත ප්‍රවේග වලින් යන වස්තු දෙකක් ගැටෙනවා වෙන්න මෙතන. එතනින් දෙන්න එකට ගැටෙනවා. ගැටුණාට පස්සේ දෙන්නගේ ප්‍රවේග පිළිවෙලින් V1 සහ V2 නම් අපි ලිව්වා රේඛීය ගම්‍යතා සංස්කෘතික මූල ධර්මයේ M1 U1 දෛශික සමීකරණය ධන M2 V2 සමානයි M1 V1 ධන M2 V2 කියලා. ඔබ තමයි රේඛීය ගම්‍යතා සංස්කෘතික මූල ධර්මය. ඊට අමතරව ගැටුම පූර්ණ ප්‍රත්‍යස්තයි නම් ගැටුමේ ශක්ති හානියක් වෙන්නේ නැහැ ගැටුමේදී. ඒ කියන්නේ ගැටුමට පෙර චාලක ශක්තිය භාගයයි M1 U1 වර්ගය එතන භාගයයි M2 U2 වර්ගය. ගැටුමට පෙර චාලක ශක්තිය සමානයි ගැටුමට පසු චාලක ශක්තියට. මේ පද්ධතිය ශක්ති හානියක් වෙන්නේ නෑ. මෙහෙම වෙන්නේ ගැටුම පූර්ණ ප්‍රත්‍යස්තයි නම්. හරි. ගැටුම ඊට පස්සේ අප්‍රත්‍යස්ත ගැටුමක් කියන්නේ එයා රේඛීය ගම්‍යතා සංස්කෘතිය පිළිපැද්දට මේක පිළිපදින්නේ නැහැ. හරි? මේක පිළිපදින්නේ නැහැ. ඒ කියන්නේ ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත නැත්නම් ගැටුම අප්‍රත්‍යස්තයි නම් ගැටුමෙන් පස්සේ ශක්ති හානියක් වෙනවා ගැටුමෙන් පස්සේ. ඒකට ගැටුමට පෙර ශක්තිය ගැටුමට පසු ශක්තියට සමාන වෙන්නේ නැහැ. ඒකට ප්‍රත්‍යස්ත ගැටුම සහ අප්‍රත්‍යස්ත ගැටුම අතර වෙනස තියෙන්නේ ශක්තිය මත. ප්‍රත්‍යස්ත ගැටුමක් නම් ශක්ති හානියක් නැහැ ගැටුමේදී. ඒ කියන්නේ යාන්ත්‍රික ශක්ති සංස්කෘතිකයි. ඒකම අප්‍රත්‍යස්ත ගැටුමේදී ශක්තියක් හානි වෙනවා. ඒ කියන්නේ ගැටුමට පෙර චාලක ශක්තිය ගැටුමට පසු ශක්තියට සමාන වෙන්නේ නැහැ. සම්පූර්ණ වශයෙන් අප්‍රත්‍යස්ත ගැටුමක් සඳහා උදාහරණයක් දෙන්න. දැන් සම්පූර්ණ වශයෙන් අප්‍රත්‍යස්තයි නම් හරි ඒ වගේ ගැටුමක්. කියන්නේ පූර්ණ වශයෙන් අප්‍රත්‍යස්තයි. ඒ වගේ ගැටුමකදී තමයි සාමාන්‍යයෙන් වස්තු දෙකක් ගැටුමෙන් පස්සේ ඇලෙන්නේ. හරි? හරිද? ගැටුමෙන් පස්සේ ඇලෙන්නේ කපරදෙන්ද හරි. එතකොට කියන්නේ සම්පූර්ණ වශයෙන් අප්‍රත්‍යස්ත ගැටුමක් සඳහා උදාහරණ සාමාන්‍යයෙන් ගැටුම පූර්ණ අප්‍රත්‍යස්තයි නම් ගැටුමට පස්සේ ඒ කියන්නේ මේ වස්තු දෙක හරි මෙහෙම V1කින් එනවා මෙයා V2කින් ගිහිල්ලා ගැටුමට පස්සේ දෙන්න ඇලෙනවා නම් දෙන්න එකට නැත්නම් සෙට් වෙනවා නම් ඇලෙනවා නම් දෙන්න එකට ඇලෙනවා නම් මේ ලොකු එක මෙයාගේ මෙයා ඇලිලා ඉන්නවා. මේක දෙක. ඒක දෙන්න ඇලෙනවා නම් මේවට තමයි අපි කියන්නේ පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුම කියලා. පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුම. يعني ගැටුමෙන් පස්සේ වස්තුවක් ඇලෙනවා නම්
පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමක් කියලා සාමාන්‍යයෙන්. හරිද? එතකොට අපෙන් අහන්නේ මේ අවස්ථාවේ තමයි මේ ලොකුම චාලක ශක්තියක් හානි වෙන්නේ. මේ අවස්ථාවේ ලොකුම චාලක ශක්තියක් හානි වෙන්නේ මේ වගේ අවස්ථාවක. එතකොට උදාහරණ ලෙස අපි ගත්තොත් යම් කිසි වස්තුවක් මැටි ගුලියක වැදුනොත් මොකද වෙන්නේ? යම් කිසි වස්තුවක් කියලා මැටි ගුලියක වැදුනොත් ඒ දෙක ඇලෙනවනේ. ඇලෙනවා නේ. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි පූර්ණ අප්‍රත්‍යස්ත ගැටුමකට උදාහරණයක් වෙන්නේ. සමහරට ඇල්ල නවතින්නත් පුළුවන්, නැත්නම් ඇල්ල අපිට ගමන් කරන්නත් පුළුවන්. හරි. හරි. අපි ගාන බලමු දැන්. ගාන බලමු. ගාන කියන්නේ ස්කන්ධ පිළිවෙලින් 1 කිලෝග්‍රෑම් සහ කැපිටල් M වන A B සහ C නම් වූ ට්‍රොලි තුනක් ඝර්ෂණයෙන් තොර වූ තිරස් පීවි මත නිශ්චලතාවයේ සබා ඇත. රූපයේ පෙන්වා ඇති පරිදි A ට්‍රොලිය B වෙතට V ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනු ලැබේ. ඝර්ෂණයක් නැළු මේ තිරස් පීලි වල නිශ්චලතාවය පෙන්වන නිශ්චලතාවය රූපයේ පෙන්වා ඇති පරිදි A ට්‍රොලිය B වෙතට V ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනු ලැබේ. සිදුවන සීරම් ගැටුම් ප්‍රත්‍යස්ස ලෙස උපකල්පනය කරන්න. ගැටුම් ප්‍රත්‍යස්තයි හරි. ඒ ශක්තිය ආනියක් නෑ. A ට්‍රොලිය B හා ගැටුණු පසු A නවතින අතර B වීගේ ප්‍රවේගයෙන් ආරම්භ වන බව පෙන්වන්නට. A ට්‍රොලිය B පත ගැටුණු පසු A නවතින අතර B V ප්‍රවේගයෙන් ගමන් කරන බව පෙන්වන්න කියනවා තියෙන්නේ. දැන් A B C කියලා ට්‍රොලි තුනක් තියෙනවා. මෙන්න ඒක A වල ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. යා V ප්‍රවේගයෙන් යනවා. යා ගිහිල්ලා B ගේ වදිනවා. B ගේ වදිනවා ගැටුම පූර්ණ ප්‍රත්‍යස්තයි. හරිද? ගැටුමෙන් පස්සේ A ගේ ප්‍රවේගය වම් විදනවා B1යි. B ගේ ප්‍රවේගය වම් විදනවා V2යි කියලා. දැන් ගැටුමෙන් පස්සේ මේ V1 බිඳුවයි V2 V කියලා තමයි මට පෙන්වන්න තියෙන්නේ. හරි. අපි රේඛීය ගම්‍යතා සංස්කෘතික මූල ධර්මය දාමු. රේඛීය ගම්‍යතා සංස්කෘති මූල ධර්මය දාමු. ගැටුමට පෙර ගම්‍යතාවය එක් වස්තුවේ ගැටුමට පෙර ගම්‍යතාවල එකතුව සමාන වෙනවා ගැටුමට පසු ගම්‍යතාවල එකතුවට. ඒකතුව දෛශික එකතුව වෙන්න ඕනේ. දැන් මේ ඔක්කොම තිරස් නිසා අපිට දිශාව නොසලකා එකපාරට ගමන් කරන්න නැත්නම් මේවා එක එක දිශාවලට තිබුණොත් අපිට එහෙම එකතු කරන්න බෑ. දෛශික එකතුව ගන්න ඕනේ. නමුත් මේ එකම දිශාවකට තියෙන නිසා මම නිකන් එකතු කරන්න පුළුවන්. කොට ගැටුමට පෙර මෙහා ගත්තොත් එකයි ස්කන්ධය වරක් ප්‍රවේගය V. ධන මෙහා ස්කන්ධය එකයි ප්‍රවේගයක් නැහැ. ඒ සමානයි ගැටුමට පසු ගම්‍යතාවය. කිලෝ 1 වරක් ඒකේ V එක ධන කිලෝ 1 වරක් V ගේ V2. ඒ අනුව වෙනවා V සමානයි V1 ධන V2 කියලා. මම ලියන්න පුළුවන් මේක V1 ධන V2 සමානයි V කියලා. එතන මේ දෙන්නගේ එකතුව V ට සමානයි. ඔස කියනවා ගැටුම ප්‍රත්‍යස්තයි. ගැටුම ප්‍රත්‍යස්ත නම් ගැටුමේ ශක්ති හානියක් වෙන්න බෑ. එහෙනම් මේ පැත්තේ චාලක ශක්තිය භාග්‍ය වරක් ස්කන්ධය වරක් ප්‍රවේගය වර්ගය ධන භාග්‍ය වරක් ස්කන්ධය වරක් මෙහාට ප්‍රවේගයක් නැහැ. ඒක බිඳුවයි සමානයි ගැටුමට පසු චාලක ශක්තියට. ඒ ගත්තොත් ඒක ස්කන්ධය එකයි ප්‍රවේගය V1 වර්ගය ධන භාග්‍ය වරක් ස්කන්ධය වරක් V2 වර්ගය. එනවා මේක සුළු කරා වෙනවා භාගයට කියලා V1 වර්ගය ධන V2 වර්ගය සමානයි V වර්ගය කියලා.
ඕක දෙක මට v එක වෙනුවට ලියන්න පුළුවන් බලන්න v එක වෙනුවට මෙතන ලියන්න පුළුවන් v ඍණ v දෙකයි කියලා v එක වෙනුවට ලියන්න හැකි v ඍණ v දෙකයි කියලා v ඍණ v දෙකයි එයාගේ පූර්ණ වර්ගය ධන v වර්ගය සමානයි v වර්ගයට මේක සුළු කරන්න පුළුවන් පළවෙනි පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ ඍණය අවසාන පදයේ වර්ගය ධන v දෙකේ වර්ගය සමානයි v වර්ගය. ඒ අනුව බලන්න මෙතන තියෙනවා 2යි v දෙකේ වර්ගය ඍණ 2යි v දෙක සමානයි v වර්ගය මේ පැත්තේ ගියාම v වර්ගය වෙනවා. එතන මේකෙන් 2යි v දෙක පොදුයි 2යි v දෙක පොදුයි ඒක ලියගත්තම එනවා v දෙක ඍණ v සමානයි බිඳුව. දැන් බලන්න. හරි මෙහෙම වෙන්න එක්කෝ v දෙක බිඳුවක් වෙන්න ඕනේ. ඕ v දෙක සමාන වෙන්න ඕනේ v ට. නමුත් මෙහෙම වස්තුවක් හරි වස්තුවක් මේ වගේ ඊළඟ නිශ්චල වස්තුවක වෙලුනම අනිවාර්යයෙන්ම මේ වස්තුව චලිත විය යුතුමයි. හරිද? නවතින්න බෑ. දැන් ක්ලේ වගේ දෙයක් නෙමෙයි. ක්ලේ වගේ දෙයක් නම් නවතින්න හැකියාවක් තියෙනවා. මොකද ගැටුම පූර්ණ අප්‍රත්‍යස්තයි. දැන් මේක ගැටුම පූර්ණ ප්‍රත්‍යස්තයි කියලා කියන්නේ මෙයා ඒක වැළුනම අනිවාර්යයෙන්ම මෙයා චලිත වෙනවා. හරි? එතකොට v දෙක කවදාවත් බිඳුවට සමාන වෙන්න බෑ. මේක v නොයක. ඒ නිසා v දෙක වල යගේ v වෙනවා. ඔර එකෙන් මට ලියද හැකි v දෙක නෝ e එක දන්න v දෙක කියන්නේ v p එක එතකොට v දෙක කියන්නේ v එතකොට v එක සමානයි බිඳුවයි කියලා. ඒ අනුව මට පුරන්න පුළුවන් v එක සමානයි බිඳුවයි v දෙක සමානයි v කියලා. ඒ කියන්නේ ගැටුමෙන් පස්සේ මෙයා නිශ්චල වෙනවා මෙයා v පරිවර්තයෙන් චලිත වෙනවා. ඔයමයි පළවෙනි ගැටලුව. අපි ඊළඟ ගාන කියන්නේ මෙහෙම දෙයක්. හරි ඊළඟ කොටසේ දෙවෙනි කොටසේ කැපිටල් M සමානයි භාගයයි C වල ස්කන්ධය තමයි මම කියන්නේ කැපිටල් M වෙන්නේ. ඔතන කියනවා දැන් කැපිටල් වලින් භාගයක් නම් මම හිතන්නේ C තමයි භාගයක් කියන්නේ. ඊට පස්සේ දැන් මෙහෙම වෙන්නේ ගැටුමට පස්සේ පළවෙනි ගැටුමට පස්සේ E නවතිනවා. හරි E මෙහෙම නවතිනවා. v වේගයෙන් යන්න ගන්නවා. ඒ නම් ස්කන්ධ කිලෝ 1 ගාන දින්නේ. ඒ නම් ස්කන්ධ කිලෝ 1 ගාන දින්නේ. ඊට පස්සේ මෙයා ගිහිල්ලා වදිනවා තව m කියලා ගිහින්. හරි m කියලා ගිහිල්ලා වැටෙනවා m නිශ්චලයි. ඊට පස්සේ ගැටුමෙන් පස්සේ මොකද්ද වෙන්නේ? ගැටුමෙන් පස්සේ අපි හිතමු මෙයාගේ ප්‍රවේගය v එකයි කියන්නේ v ගේ c ගේ ප්‍රවේගය v දෙකයි කියලා. c ගේ ප්‍රවේගය v දෙකයි කියලා.
අවශ්‍යයි කියලා දීලා තියෙනවනේ. හරි. දැන් අපි බලමු මේක මේ දෙන්න කරලා මේ දෙන්න ඉතලිය කරලා يعني දැන් ගැටුම කරලා උඩයි ගිය එකම වෙලා සංසිල් මූල ධර්මය දා. તો B සලකුවොත් ස්කන්ධය එකයි ප්‍රවේගය V. C සලකුවොත් ස්කන්ධයෙන් ප්‍රවේගයක් නැහැ. ගැටුමෙන් පස්සේ B සලකුවොත් ස්කන්ධය එකයි ප්‍රවේගය V1 V2 සලකුවොත් ස්කන්ධය M ප්‍රවේගය V2යි. යන මේ සුළු කරාම වෙනවා V1 ධන M V2 සමානයි V කියලා. මොනවා වෙනවා? හරි. ඊට පස්සේ ප්‍රස්තස්තව සලකුවොත් ගැටුම ප්‍රස්තස්තව සලකුවොත් ගැටුමට පෙර චාලක ශක්තිය භාගයයි ස්කන්ධය එකයි ප්‍රවේගයේ වර්ගය ධන භාගයයි ස්කන්ධයේ m ප්‍රවේගයේ බිඳුවේ වර්ගය සමානයි ගැටුමෙන් පස්සේ චාලක ශක්තිය. ගැටුමෙන් පස්සේ තියෙන්නේ භාගයයි ස්කන්ධය එකයි ප්‍රවේගයේ v1 වර්ගය ධන භාගයයි ස්කන්ධය m වරක් ප්‍රවේගයේ v2 වර්ගය. යන සුළු කරා වෙනවා p1 වර්ගය ධන m p2 වර්ගය සමානයි v වර්ගය කියලා. මගේ දෙවනි ප්‍රකාශය. හරි. කොහොම උඩට යන්න පුළුවන්. හරි. මේ බස් කියන්නේ ගෑනු ගැටුම ගාන කියන්නේ කැපිටල් M භාගයක් නම්. හරි. මේ කැපිටල් M වලගේ භාගයක් නම් කැපිටල් M කියන්නේ භාගයක් නම් ගැටුම් කීයක් ඇතිවෙනවද කියලා අහන්න. හරි. මේ කැපිටල් M භාගයක් වුණොත් එහෙම හරි. කැපිටල් M භාගයයි හරි. මේ කැපිටල් M භාගයක් වුණොත් අපි බලමු ප්‍රවේගය වල එකක් කෙනාගේ. අපි ගන්නේ කැපිටල් M භාගයක් නම් විදුව ගැටුම් මොනතරම් ගැටියෙන්ද සංකොට සියලුම ටෝල් වල අවසාන වේගයන් ලියන්න. සොයන්න කියලා කියන්නේ මෙහෙමයි. දැන් බලන්න හරි. දැන් මේ කැපිටල් M ගේ ස්කන්ධය මත හරි. දැන් මේ දෙන්න මෙහෙම නැවතිලා ඉන්නේ. මේ දෙන්න නැවතිලා ඉන්නේ. මෙයා නැවතිලා ඉන්නේ මෙයාට වදිනවා. වදිනකොට පස්සේ මේ දෙන්නම මේ පැත්තට ගියොත් මේ දෙන්නම මේ පැත්තට ගියොත් මොකද මෙයා ගැටුමෙන් පස්සේ මේ දෙන්න මේ පැත්තට ගියොත් මේ B ඇවිල්ලා වදලා B ඇවිල්ලා ආයේ ගියොත් ඉන්න බෑ. මොකද මේ දෙන්නගේ එකක් නෙමෙයි තියෙන්නේ. මේ දෙන්න ගැටුමට පස්සේ මෙහෙම ඉන්නේ. හරි? ගැටුමට පස්සේ මේ දෙන්න මෙහෙම ඉන්නේ. මේ ප්‍රවේගය මේ පැත්ත නම් ආයේ B ඇවිල්ලා මෙයා ගියොත් ඉන්න බෑ. හරි? ඒකම V1 වැඩි නම් V2 ආයේ ඉන්න වදින්න පුළුවන් තවත් එකක් දුර ගිහිල්ලා. හැබැයි නිකන් හරි මෙයා හැරුණොත් මොකද්ද වෙන්නේ? මේක ගිහිල්ලා ආයේ ඒකේ වදිනවා. හරිද? එතකොට මෙයා මෙහෙට යනවා. මෙයා හැරිලා ගිහිල්ලා මෙයාගේ වදිනකොට පස්සේ මේ දෙන්න ස්කන්ධ සමාන හින්දා මෙයායි හැරිලා යන වේගය මෙයාගේ වේගය වෙනවා. එතකොට ඉස්සෙල්ලා Q1 මෙයා ඇවිල්ලා මෙයාගේ වුණාට පස්සේ මෙයාගේ වේගය මෙයාට ආවා. ඒ වගේ මෙයා මෙන්න මේ පැත්තට හැරුණොත් ඒක ගිහිල්ලා ආයේ ඒකේ වදිනවා. වදිනකොට පස්සේ මෙයා නිශ්චල වෙලා මෙයාට ඒ වේගය යනවා. එතකොට එතනදී ගැටුම් දෙකක් එනවා. ඉනික් විදිහව ගැටුම් ගොබර සංඛ්‍යා වෙන කොට සියලුම තොටු වල අවසාන ප්‍රවේගයන් විදිහට ලියන්න. හරි. බලමු නිමුඩ. මේ සාමාන්‍යයෙන් ඔය වෙලාව බලමු ප්‍රවේගයන්. සමහර ගැටුම් ටික කීයක්ද කියලා ලියන්න පුළුවන්. හරි. m භාගයක් වුණොත් බලමු. p1යි ධන m භාගයක් වුණොත් m භාගයක් වුණොත් මේක සුළු වෙනවා දෙවාරයක් v1 ධන v2 සමානයි v කියලා. මෙයාට m සමානයි භාගයක් කියලා දැම්මොත් v1 වර්ගය ධන භාගයයි ධන 2යි v1 2යි v භාගයයි v2 වර්ගය සමානයි v වර්ගය. මේක සුළු කරාම දෙවාරයක් v1 වර්ගය
ධන v දෙකේ වර්ගය සමානයි v වර්ගය කියලා එනවා. හරි. ඊට පස්සේ මම කරන්නේ v2 වෙනුවට දාලා ඉතින් මෙතන v2 කියන්නේ දෙවාරයක් v දින දෙවාරයක් v1. ඒක ගන්නලා මේකට ආශය කරනවා. එතකොට මෙතන එනවා දෙවාරයක් v1 වර්ගය v2 වෙනුවට දාලා ඉතින් මේක දෙවාරයක් v දින දෙවාරයක් v1 වර්ගය සමානයි v වර්ගය. යනුව දෙවාරයක් v1 වර්ගය ධන 4 වරක් v පළවෙනි පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය ධන අවසාන පදයේ වර්ගය. අවසාන පදයේ වර්ගය සමානයි v වර්ගය කියනවා. දෙකේ වර්ගය කියන 4යි මුලින්ම සුළු කිරීමක්. මේක සුළු කරාම දෙවාරයක් v1 වර්ගය ධන 4ක් v වර්ගය ඍණ 8ක් v1 ධන 4ක් v1 වර්ගය සමානයි v වර්ගය කියලා. සෝරි දෙකක් v වර්ගය නේ. දෙකක් v වර්ගය කියනවා. මොකද මම බලන්න දෙකකින් වල කරාම මම මෙතන දෙක දාලා නැහැ. හරි. එතකොට බලන්න ඔය සුළු කරාම මෙතන 2 4 6ක් v1 වර්ගය. ඍණ 8ක් v1. මේ සුළු කරාම ධන 2ක් v වර්ගය සමානයි 0. දෙකෙන් බෙදුවොත් මෙතන ඉන්නේ 3ක් v1 වර්ගය ඍණ 4ක් v1 ධන v වර්ගය සමානයි 0. මේක ගත්තොත් මේක ලෙස හැකි 3ක් v1 වර්ගය ඍණ 3ක් v1 ඍණ v1 ධන v1 වර්ගය. මෙතන මේ දෙන්නකින් 3ක් v පොදුයි. මම මේකට කියනවා මේ දෙන්නකින් 3ක් v පොදුයි. 3ක් v1 පොදුයි. ඒක ඇතුළේ එනවා v ඍණ 3යි. v ඍණ v. සෝරි v1 ඍණ v. මෙතනත් ඍණ v පොදුයි. ඇතුළේ එනවා v1 ඍණ v. කොට v1 ඍණ v එළියට ගත්තම ඉන්නේ 3ක් v1 ඍණ v සමානයි 0. මෙහෙම වෙන්න එක්කෝ v1 සමාන වෙන්න ඕනේ v ට නැත්නම් v1 සමාන වෙන්න ඕනේ v බෙදීම 3ට. හරි. v1 සමාන වෙන්න ඕනේ v ට. එහෙම නැත්නම් v1 සමාන වෙන්න ඕනේ v ට. දැන් මේ v1 කියන එක v වෙන්න බෑ. හරිද? v1 කෙනා v වෙන්න බෑ. එහෙම වුණොත් මොකද මේ ගැටුමේදී අනිවාර්යයෙන්ම මේ පැත්තට ආවේග බලයක් ක්‍රියාත්මක වෙන හින්දා v1 v වෙන්න බෑ. එහෙනම් v1 වෙන්න ඕනේ v බෙදීම 3යි. මොකද v1ට කවදාවත් v වෙන්න බෑ. හරි? මොකද මෙහා v වේගෙන් යනවා ගැටුමක් වෙනවා. ගැටුම වුණාට පස්සේ මෙහෙට ෂණික බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒකට වේගය ෂණිකව අඩු වීමක් වෙනවා අනිවාර්යයෙන්ම. හරි? මොකද මේක වෙන්න බෑ. අනිත් එක මෙහෙම වුණොත් මේක වෙන්න බෑ. හරි? එනිසා v1 සමානයි v බෙදීම 3යි. මෙහා v නැහැ. ඒකට v1 v බෙදීම 3යි නම් v1 v බෙදීම 3යි නම් හරි පළවෙනි එකෙන් ගත්තොත් දෙවාරයක් v1 කියන්නේ v බෙදීම 3 ධන v2 සමානයි 2ක් v. මම ඒක සුළු කරාම v2 කියනවා 2ක් v කින් අඩු කරන්න ඕනේ 2ක් v බෙදීම 3. ඔක සුළු කරාම 4ක් v බෙදීම 3ක්. 4ක් v බෙදීම 3ක් වෙනවා. හරි? 3 වරක් දෙක 6යි 6ෙන් දෙකන 4ක් v බෙදීම 3යි. ඒ අනුව v2 ගේ 4ක් v
භාගයක් වුණොත් m භාගයක් වුණොත් මෙයා මේ දිශාවට සලකුණු දිශාව හරි ඒ පැත්තට v බෙදීම 3කින් යනවා. හරි? මෙයා මේ පැත්තට v බෙදීම 3කින් යනවා. මෙයා මේ පැත්තට 4ක් v බෙදීම 3කින් යනවා. මේ ගැටුමෙන් පස්සේ මෙයාගේ වේගය මේ පැත්තට නේ. ඒකට මෙයා ගිහලා මෙයාගේ වදින්න බෑ. හරි? ගැටුමෙන් පස්සේ මෙයාගේ වේගය වැඩි මෙයාට වඩා. බලන්න. මෙයාගේ වේගය වැඩි මෙයාට වඩා. ඊට පස්සේ ගැටුමෙන් පස්සේ මෙයාගේ වේගය වැඩි හින්දා මෙයා ඉක්මනට යනවා. මෙයා පස්සෙන් එනවා. ගැටුමක් වෙන්න පුළුවන්. මේ ගැටුමෙන් පස්සේ ආයේ ඉන්න ගැටුමක් වෙන්න බෑ. මොකද මෙයාගේ වේගය වැඩි මෙයාගේ වේගය අඩුයි. ගැටුමෙන් පස්සේ මෙයාගේ වේගය වැඩි මෙයාගේ වේගය අඩු හින්දා දෙන්න ආයේ ගැටෙන්න බෑ මේ වගේ පැත්තට නැගිටින්න. තව මෙහෙට නැගී ගැටෙන්න බෑ. එතකොට මෙයාගේ වේගය වැඩි මෙයාගේ වේගය අඩු. ඒ නිසා ගැටෙන්න බෑ ආයේ. ඒ නිසා මෙයාගේ ස්කන්ධය අඩු වුණොත් ගැටුමක් වෙන්න බෑ ආයේ. එනවා ගැටුමට පස්සේ ආයේ ගැටුමක් වෙන්න බෑ. ගාන යන්නේ m භාගයක් නම් ඉංග්‍රීසිව ගැටුම් කොපුළු සංඛ්‍යාව කැටින්නේ සඳහන් කොට සීලම ට්‍රොලි වල අවසාන ප්‍රවේගයන් vs වලින් ලියන්න. එතකොට මේ ගැටුමෙන් පස්සේ ආයෙ ගැටුම් ඇති වෙන්න බෑ. හරි? මේ ගැටුම් ඉනික්බිජෝ ගැටුම් m භාගයක් නම් ඉනික්බිජෝ ගැටුම් නේ. ඒ කියන්නේ මේ ගැටුම් විතරයි. මේ දෙන්න අතර ගැටුම විතරයි වෙන්න පුළුවන්. කියන්නේ එක ගැටුමයි. ඉනික්බිජෝ කියලා කියන්නේ මේකෙන් පස්සේ මේ ගැටුමෙන් පස්සේ අහන්නේ මේ ගැටුමෙන් පස්සේ මේ ගැටුම විතරයි වෙන්න පුළුවන්. ආයෙ ගැටුමක් වෙන්න බෑ. ප්‍රවේග මෙයාගේ ප්‍රවේගය බිඳුවයි ගැටුමෙන් පස්සේ මෙයාගේ ප්‍රවේගය v බෙදීම 3යි මෙයාගේ ප්‍රවේගය c ගේ ප්‍රවේගය v බෙදීම 4ක් v බෙදීම 3යි. හරිද? හරි. ඊට පස්සේ ගාන යනවා m සමානයි 2 කිලෝග්‍රෑම් නම්. කොහොමද සිදු වෙන්නේ නැහැ සලන කොට සියලුම ටොල් වෙන අවසාන ප්‍රවේගයන් නියතුරු ලියන්න. හරි. දැන් මම මෙතනින් යනවා m කියන්නේ දෙකක් නේ. හරි? මේ m සමානයි භාගය දාලා සුළු කියන්නේ මේක මම. හරි. එදාත් බලන්න. ඊපස්සේ යන්නේ m සමානයි 2යි නම්. හරි? m කියන කෙනාව දෙකක් නම් දැන් බලන්න එතකොට v එක ධන දෙවාරයක් v දෙක සමානයි v. මේක සුගුරොත් v එකේ වර්ගය ධන දෙවාරයක් v දෙකේ වර්ගය සමානයි v වර්ගය. එතකොට මට පේනවා v එක කියන්නේ v ඍණ දෙකක් v දෙකට මම ඒකටම මෙතන ආශ කරනවා v එක වෙනකොට දාට හැකි v ඍණ දෙවාරයක් v දෙක එයාගේ වර්ගය ධන දෙවාරයක් v දෙකේ වර්ගය සමානයි v වර්ගය. ඒක සුළු කරාම පළවෙනි පදයේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙවෙන අවසාන පදයේ වර්ගය ධන දෙවාරයක් v දෙකේ වර්ගය සමානයි v වර්ගය. මට වෙනවා මේ v වර්ගය මේ v වර්ගය කැපෙනවා. මේ සුළු කරාම 4 2යි 6ක් v දෙකේ වර්ගය ඍණ 4ක් v දෙක සමානයි 0. මට වෙනවා මෙතනින් මම ගන්නවා දෙවාරයක් v දෙකක් එළියට. ඒකුල එන්නේ 3ක් v දෙක ඍණ 2යි v. හරි නේද? 2යි v එළියට ගත්තම e දෙකක් ඇතුලේ 3ක් v දෙකක් හිටිනවා ඍණ 2ක් v. එතකොට මට එනවා මේක එක්ක v දෙක සමානයි 0යි නැත්නම් v දෙක සමානයි දෙවාරයක් v බෙදීම 3යි. හරි? මේක වෙන්න පුළුවන්ද? මේවනේ මෙයා කියන්නේ. මේක වෙන්න බෑ. ගැටුමකින් පස්සේ මෙයාට වේගයක් නැති වෙන්න බෑනේ මේ ගැටුමෙන් පස්සේ මෙයාට වේගයක් මේක වෙන්න බෑ. මේක විය නොහැක. ඒ අනුව මට එනවා මෙතන ලිව්වොත් v දෙක කියන්නේ
දෙකක් v බෙදීම 3යි කියලා. සහ මේකට ආදිශ කරොත් මට v එක හොයන්න පුළුවන්. මෙයාට ආදිශ කරොත් v එක හොයන්න පුළුවන්. v ඍණ 4යි v බෙදීම 3යි. මොකද දෙකක් ඉන්නද දෙකක් v බෙදීම 3යි. ඒ අනුව v එක එනවා ඍණ v බෙදීම 3යි. හරි? ඍණ v බෙදීම 3යි. එතකොට ගැටුමෙන් පස්සේ දැන් බලන්න ගැටුමෙන් පස්සේ ඔය ගැටුමෙන් පස්සේ මෙයාගේ ප්‍රවේගය ඇතුළ කිව්වොත් මේ පැත්තට තියෙන්නේ. ඒක v බෙදීම 3යි. මෙයාගේ ප්‍රවේගය මේ පැත්තට දෙවාරයක් v බෙදීම 3යි. දැන් බලන්න හරි. මුලින්ම මේ මෙයා v වේගයෙන් ආවා ගිහිල්ලා මෙයාගේ වැදුනා. හරි? වැදුනට පස්සේ මෙයා නිශ්චල වුණා මෙයා v වේගයක් ආවා. ඊට පස්සේ මෙයා ගිහිල්ලා මෙයාගේ වදිනවා. ඒකට මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් දෙකක් නම් වෙන්නේ. කිලෝග්‍රෑම් දෙකක් තියෙන c ස්කන්ධය 2v3 කින් මෙහෙට යනවා. මේ පැත්තට යනවා. ඒකම b හැරෙනවා බව හැරිලා ගිහිල්ලා v බෙදීම 3 වේගකින් ඒගේ වදිනවා. ඒ ගැටුමත් ස්කන්ධ සමාන නිසා මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ගැටුමෙන් පස්සේ මෙයා නිශ්චල වෙනවා. මෙයා v බෙදීම 3 වේගයෙන් මෙහෙට යනවා. එතකොට මෙන්න මේ ගැටුමෙන් පස්සේ වෙන්නේ මේ ගැටුමත් ඇති වෙනවා. ඊට පස්සේ b සහ a b හැරෙන්නේ හින්දා b සහ a ආයේ ගැටෙනවා. එතකොට ගැටුම් දෙකක් ඇති වෙනවා. හරි? එතකොට ගැටුම් මේ ගැටුමෙන් පස්සේ මේ ගැටුම සහ මේ දෙන්න අතර ආයෙ ගැටුමක් ඇති වෙනවා. එතකොට ගැටුම් දෙකක් ඇති වෙනවා. එතකොට අවසාන වේග වෙන්නේ සියලුම ක්‍රියාවලිය අවසානයේ වේගය වෙන්නේ c ගේ මේ පැත්තට වේගය 2යි v බෙදීම 3යි. b නිශ්චල වෙනවා. a මේ පැත්තට v බෙදීම 3 වේගයෙන් යනවා. ආයෙ කියන්න මොකද මෙන්න ගැටුම් හින්දා මෙයාගේ ස්කන්ධය සමානයි. ඒකට මෙයා නිශ්චල වෙලා මේ දෙන්න ගැටුණට පස්සේ මෙයා නිශ්චල වෙලා මෙයාට v බෙදීම 3 වේගයක් යනවා. ඒකට අවසානයේදී v නිශ්චල වෙනවා. ඒට මේ පැත්තට v බෙදීම 3. මේ පැත්තට v බෙදීම 3 වේගයක් එනවා. c ට මේ පැත්තට 2යි v බෙදීම 3 වේගයක් එනවා. හරි. හතරවෙනි කොටස පීලි ඝර්ෂණයෙන් යුක්ත නම් ඔහු භාවිත කළ සංස්කෘතික නියම තමවත් වළංගු වන්නේද? ඔබගේ පිළිතුර පහදන්න. නෑ. හරි? අපි ගත්ත නියම වළංගු වෙන්නේ නෑ. හරිද? මොකද හේතුව රේඛීය ගම්මතා සංස්කෘතිය මූල ධර්මය අපිට යොදන්න පුළුවන්. ඒ චලිත දිශාවට බාහිර සන්තුලිත බලයක් නැත්නම් විතරයි. දැන් ඝර්ෂණයක් තියෙද්දි මෙයා මත බාහිර සන්තුලිත මේ වස්තු මත බාහිර සන්තුලිත බලයක් යෙදෙනවා. එතකොට මට රේඛීය ගම්මතා සංස්කෘතිය මූල ධර්මය භාවිත කරන්න බැහැ. ඒ අනුව පීලි ඝර්ෂණයෙන් යුක්ත නම් භාවිත කළ සංස්කෘතික නියම තාමත් වළංගු වන්නේද? මේ විතර හදන්න කියනවා. නියම වළංගු වෙන්නේ නැත. හරි කියනවා සංස්කෘතික මූල ධර්මය වළංගු වෙන්නේ නැත. හරි. කොහොමද තමයි 93 ගාන ඉවර වෙන්නේ?